අයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා චිලි ෆාමින් ශ්‍රී ලංකා මගේ YouTube channel එකට. තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක බලා තියාගන්න. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මම හිතවගත්ත මිරිස් පැල 40ක් තියෙනවා. ඒ 40 මම දැන් අත බෙදුනට පස්සේ කොළ කඩලා තියෙන්නේ. අත බෙදුනා පළවෙනි අත දෙක බෙදුනට පස්සේ මේ වගේ එතන බෙදුනට පස්සේ පහත කොළ ටික කඩනවා. මම ඒ කොළ දෙක තුනක් ඉතුරු වෙන්න තමයි අනිත් කොළ කල්ලා තියෙන්නේ. අද මම කරන්න යන්නේ මේ හැම ගහකම හැදිලා තියෙනවනේ මිරිස් මල්. මේ හැම ගහකම හැදිලා තියෙනවා මිරිස් මල්. ඔයාලට පේනව නේද? මේ ගහ තාම වර්ධනය අවදී තියෙන්නේ. බලන හැම ගහකම සාමාන්‍යයෙන් මිරිස් මල් අවම වශයෙන් 20කට වැඩි මිසක් අඩු නෑ 20ක් වගේ ප්‍රමාණයක් තියෙනවාමයි. අද මම කරන්න යන දේ තමයි මේ හැම ගහකම හැදිලා තියෙන මිරිස් මල් ටික ඉවත් කරගන්න. ඒ වගේම මම අද වීඩියෝ එකෙන් කරන්න යන දෙයක් තමයි ගොඩාක් දැන් අර ගහ සාමාන්‍ය සාර්ථකව හැදෙන්න නම් මුලින් හැදෙන මල් ටික එහෙම ඒවා කඩලා අයින් කරන්න ඕනේ. මම ඒ අතරතුර මේ ගස් දෙක තුනක් තියාගන්නවා මේ කොහොමද ඒ කියන්නේ මිරිස් මල් හැදිලා පළදාව හැදෙන එක ගැන බලන්න. ඔයාලට මම මේ පෙන්වන්න යන්නේ මිරිස් ගස්වල මේ මිරිස් මල් අයින් කරගන්න එක. පේනවා ඇති ඔයාලට සද්දෙත් ඇහෙන ඇති මේ මිරිස් මල් කැඩෙන කියන්නේ හොඳට ශක්තිමත්ව හැදිලා අල්ලලා තියෙනවා මේ ගස් වලට මිරිස් මල් ටික. මේවා ඉවත් කරගන්න ඕනේ අපි. ඉවත් කරගත්තාම තමයි මේ ගහ තව සාර්ථකව තව ටිකක් හොඳට හැදිලා යන්නේ. ඒ කියන්නේ ගහ හොඳට උස ගිහිල්ලා ගහේ පළදා තව ටිකක් වැඩි කරගන්න පුළුවන් අපිට මේ ටික මුල් ඒ කියන්නේ මුල් අවදියේ තියෙන මල් ටික අයින් කරගත්තාම. ගහ පොඩි නිසා තාම. මේ වගේ මේ මල් කඩලා අයින් කරගන්න ඕනේ මුල් අවදියේ තියෙන මල් ටිකෙන් ඉඳලා. ඊට පස්සේ හැදෙන මල් ටික තියෙන්න හරිනවා. ඊට අමතරව ගොඩක් තියෙන මල් ගස් බලලා අපි ඒවා ඉවත් කරගන්න ඕනේ. මේ තියෙන මල් මේ ගොඩාක් මල් හැදලා ඉතින් සාමාන්‍යයෙන් දැන් මේ ගත්තොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි හරි 6යි 7යි 8යි දැන් මේ ගහ පොඩි වුණාට මම කඩපු මල් මේ තියෙන මල් කඩලා අයින් කරගන්න ඕනේ මේවා. ගත්තොත් එහෙම තියෙනවා 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17 18 19 20 21 22 23 24 25 26 27 28 කොහොමත් මේකේ 40ක් විතර හට ගන්න තියෙනවා. මම මේව කඩලා ඉවත් කරගන්නවා. මේ උතකෝ මිරිස් සගාවක් කරනකොට මේ වගේ මල් හැදෙනවා කියන්නේ ඉතින් හොඳයි. ඒ කියන්නේ හොඳට හැදෙන හින්දා තමයි මේ වගේ මල් පළදාවක් අපිට ගන්න විදිහට මල් හැදෙන්නේ. මොකද මේ හැම ගහකම තියෙන මේ මල් හරි ශක්තිමත් හැදලා තියෙනවා. අපි ඒවට අවශ්‍ය කැල්සියම් පොටෑසියම් වගේ හැම දෙයක්ම වෙලාවට කලන්දා මේකේ මම දැන්ට මේ හිතවගෙන තියෙන මිරිස් පැල 40ක් මම කලින් හිතවගත්තා. දැන් මේ ටිකට දවස් 20ක් නෑ දවස් 40ක් වගේ වෙනවා. මේ මිරිස් ගස්වල දැන් මම මල් කල්ලා අයින් කරනවා. ඊට අමතරව මම දැන් ගස් දෙක තුනක් තියාගන්නවා මේ මල් හැදෙන එක. හැදෙන මල් එහෙම තියෙන්න ඇරලා මේ ගොඩාක් මල් තියෙන දැන් මේ ගහත් ගත්තොත් එහෙම හොඳට මල් හැදිලා තියෙන ගහ සාර්ථක ගහ. උනාට මේ ගහ තාම චූටි. ඉතින් මට හිතෙනවා මේක චුට්ටක් තියලා බලන්න මොකද්ද වෙනසක් එන්නේ කියලා. දැන් මේ ගහ ගත්තොත් එහෙම කඩන්න ආවත් කඩන්න හිතෙන්නේ මිරිස් මල් ටික මෙන්න මේව දැක්කම. එක මිරිස් කරලක් හොඳට සාර්ථකව හැදිලා තියෙනවා. ඉතින් එක කරලයි ඒක තාම අනිත් තව මේකේ මල් තියෙනවා. මම මේ වගේ ගස් කිහිපයක් තියා ගන්නවා. මොකද මේ හරියට කරනවා නම් මේ මල් ටික ඉස්සලාම ටික අයින් කරන්න ඕනේ. මම එහෙම ටිකක් අයින් කරනවා. එකක් මම තියා ගන්නවා. ඒ ටික පරාගණය කරගෙන ඒ විදිහට හදාගන්න. අපි බලමු ඊළඟ වීඩියෝ එකකින් මේ ගස්වල කොහොමද පරල් හැදෙන්නේ. මල් කඩපු ගස් කොහොමද සාර්ථකව ඔස්ස ගිහින් තියෙන්නේ. ඒ ටික ආයි ඊළඟ වීඩියෝ එකකින් මම අරන් එන්නම්. ඉතින් මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ දිනපතා නරඹන්න like කරලා bell icon එක ඔබලා තියාගන්න. ඉතින් ගිහින් එන්නම්. ඔක්කොටම සුබ දවසක්.